ඔබගේ ආදරණීය වැඩසටහන ඔබේ කැදැල්ල වැඩසටහන තුලින් අපි ඇවිල්ලා ඉන්නේ බදුරුලිය ගම්මානයේ. බදුරුලිය ගම්මානයේ කළුගල ආරණ්‍ය රක්ෂිතේ තමයි අපි මේ වෙලාවේ දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඉතාමත් මනරම් පරිසරයක් බව. මතක් කරන්නම් මේ ඔබේ කැදැල්ල වැඩසටහනට අපගේ දුරකථන අංකය 0294යි 0700 3999 708 කියන දුරකථන අංකයට කතා කරොත් වැඩසටහන පිළිබඳව සීල තොරතුරු ඔබට ගෙන එන්නට අප සූදානම්ෙන් ඉන්නවා. අපේ නිෂ්පාදන කණ්ඩායම නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටිනවා. ඒ වගේම අපගේ අධ්‍යක්ෂකතුමා සුරින් වෙඩික්කාර මැතිතුමා මේ වැඩසටහනට සියලු සහයෝගය ලබා දෙනවා. ඔහුගේ ධන පරිත්‍යාගයෙන් මේ වැඩසටහනට යන්නට තියෙන සමහර කැම බීම වර්ග ඒ වගේම ගොඩක් ආධාර මුදල් මේ සියලු දේ අපිට ලබා දෙනවා. ඒ විදේශගත ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්. ඉතින් ඔබේ කැදැල්ල වැඩසටහනට සම්බන්ධ වෙන්නට ඔබටත් හැකියාව තිබෙනවා. ඉතින් කතා කරන්න අපේ දුරකථන අංකය. සූදානම් ඔබට අදහස් සුමහා කරගෙන ඔබගේ ගම්මානයේ තියෙන තොරතුරු සොයාගෙන අපි එන්න. මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යනකොට ගම්මානයේ තියෙන සුවිශේෂී තොරතුරුත් ඔබට ගෙනහැර දක්වන්නට කොළඹ ටෙලිවිෂන් කණ්ඩායම සූදානම්ින් ඉන්නවා. ඔබට ඒ බව නිශ්චය වෙන්නට ඇති අද දවසේ වැඩසටහන තුලින්. ඉතින් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ප්‍රියන්ත මහත්මයා ඔබතුමාගේ ලොකු අක්කා. ඔබ පුංචි කාලේ ඉඳලා කුකුලේ තියාගෙන හදාගත්තේ ඔබගේ ලොකු අක්කා. එදා ඒ රාලා හැමිට තිබ්බ ආදරේ අදත් එහෙමයි. ඒ ලෙන්ගතුකම එහෙමයි. අපි බලමු ලොකු අක්කගේ ඇස් වලින් යන සතුටු කඳුල කොයිතරම්ද කියලා. මම කවුලේ වැඩිමලා මට සහෝදරයෝ 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනෙන් මල්ලිලා 3 දෙනයි, නංගිලා 4 දෙනයි. ඉතින් ওই රට ඉන්න මල්ලි පොඩි කාරින මම තමයි හදාගත්තේ. අපේ පවුල් වල එතකොට මේ සහෝදරයෝ වැඩි දැන් වගේ නෙවෙයි. මේ අපේ අම්මට බබා හම්බුණා පස්සේම නංගි හම්බ වෙනකොට මල්ලිට හම්බෙලා අවුරුදු 1මාරයි. 1මාරින්ද මල්ලිව බලාගත්තේ මං. අනන්තවත් එයා උකුල උඩ තියාගෙන නලවන වෙලාවවලදී ළමයා උකුණේ වැටලා තිනවා මල්ලිව. ඒතරම් ආදරේ තමයි මල්ලිව හැදීම. මටත් බබලා 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම දැන් දීගතල දීර හැම ඉන්නේ. ඒ වුණත් මගේ ලොකු දුව බලාගත්තේ මල්ලි. ලොකු දුව පොඩි කාලේ එයා තමයි බලාගන්න ගිහින් හිටියේ. ඒ නිසා එයා මට අනිත් මල්ලට වැඩි ලැබිකමක් තියෙනවා. ඔය රටේ ඉඳලා සාරිදි විදම් කරන්න එපා ඉස්සර වගේම ජීවත් වෙන්න හොඳින් ජීවත් වෙන්න කියලා පුතාවත් බලාගෙන පුතාවත් බලන්න මම මීගහ තැනේ මම හිටියා. සතියට දෙවරක් හැමදාම එනවා. අදත් මේ ආවේ උදේ පාන්දර 7:00 වගේ ආවේ. ගම්මානේ දාලා යන්න නම් හිතෙන්නේ නැහැ කොළඹ ටෙලිවිෂන් කණ්ඩායමට. මොකද ඔබගේ තියෙන ලෙන්ගතුකම ප්‍රියන්ත මහත්මයා ඔබගේ නෑදෑ හිතමිතුරන් අපිට ඒ විදිහටම ලබා දුන්නා. ඔබ දුරකථනයක් ලබා දීලා මට කියනවා අනේ මහත්තයෝ මගේ ගෙදරටත් ඔබේ කැදැල්ල වැඩසටහන යනවාද? ඒ වෙලාවේ මම කිව්වා හරි ඔබතුමාගේ ගෙවල් කොහෙද? බදුරුලිය ගම්මාන.
ඇත්තටම පරිසරය නම් හරි සුන්දරයි කියලා කිව්වා. මං කිව්වා රයිට් අපි එන්නම් ඔයාගේ ගෙදරට. ඒ වෙලාවේ මම සූදානම් වුණා බදුරුලිය ගම්මානේ සොයාගෙන එන්න. ඒ වෙලාවේ ප්‍රියන්ත මහත්මයා කියනවා ඔය සමහර ගෙවල් වලට යනකොට වගේ අපිට සංග්‍රහ කරන්න තරම් ඉතින් අවස්ථාවක් නැතිද. ඉතින් මොකද හිතන්න එපා. නමුත් ඒ සංග්‍රහය කියලා වැඩක්. අපිට උදේ ආහාර ලබා දුන්නා. ඒ වගේම දවල්ට හොඳට කන්න බොන්න ලබා දුන්නා. මේ සියලු දේට ප්‍රියන්ත මහත්මයාට ගොඩක් ස්තුතියි. ඉතින් අපිටත් පුළුවන් දේවල් අපි අරගෙන ගියා. ඒ ඔබට තියෙන ලෙන්ගතුකම නිසා වෙන්නයි. ඒ කොළඹ ටෙලිවිෂන් නාලිකාවේ තියෙන විශේෂත්වය. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත දිනු එකම නාලිකාව කොළඹ ටෙලිවිෂන් නාලිකාව. ඒ අතරින් ඔබේ කැදැල්ල වැඩසටහන විශේෂ වෙනවා. ඒ ඔබගේ ආදරණීය ගම්මානය සොයාගෙන යන නිසා. ඔබටත් පුළුවන් ඔබගේ ගම්මානය සොයාගෙන යන්න. අපි සූදානම්ින් ඉන්න. කතා කරන්න තිරේ දිස්න දුරකථන අංකය. නිරන්තරයෙන් අපි ඒ සඳහා ඔබට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න සූදානම්. ඉතින් මේ සූදානම් වන්නේ ඔබගේ ආදරණීය දියණියක් ඔබ පිළිබඳව යම්කිසි අදහසක් ඉදිරිපත් කරා. කාලෙම අප පොඩි කාලේ ඉඳන් දන්නවා මෙහි තමයි පොඩි කාලේ ඉඳන් හිටියේ. නිතරම අපේ ගෙවල් වල යනවා එනවා. නිතරම පවුලත් එක්ක නිතරම සම්බන්ධයි. හැම අපේ හැම ගෙදර හැම වමනාවකටම වගේ යනවා එනවා. එහෙම දැන් ඉතින් පවුලේ යාළගේ පවුලේ ප්‍රශ්න නිසා තමයි මේ කියන්නේ පවුලේ ආර්ථිකය නිසා තමයි එයා රටේ ගියේ. මේ එයාට කියන්න තියෙන්නේ හොඳින් සතුටින් ඉඳලා හොඳ ඉක්මනට එන්න කියලා. අද දවස් ඉතින් මේ කොළඹ ටීවී එකෙන් ඇවිල්ලා ඉතින් ඔයාගේ කිව්ව නිසා ඒ වැඩ පිළිවෙල අපි ඒ විදිහට කරා. දැන් ඒගොල්ලන් ඇවිල්ලා ගොඩක් ඒගොල්ලන් මහන්සි වෙලා ඇවිල්ලා ඉතින් තෑගි බෝග අරගෙන ඇවිල්ලා අපිට මේ උසෑහෙන්න මේ එකක් කරලා ඉතින් අපිව මේ ඔයාව අඳුන බලා ගන්න ඉතින් ඒව සලස්සන නිසා ඒක ඉතින් ගොඩක් ලොකු මේ එකක් වුණා අපිට. නාලිකාව ආවා අද අපේ ගෙදරට ආවා ඇවිල්ලා මේ අපි වීඩියෝ කරගෙන ගියා ඒ ඔබට හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා. කොළඹ ටෙලිවිෂන් කැදැල්ල වැඩසටහනෙන් අපේ ගමට ආවා. මේ මතුගම අගලවත්ත අත්තරේ ගමට ඉතින් යා ගොඩක් කියන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් යාලා එහෙම කරනවට ගොඩක් ස්තුතියි. පවුල්වල සම්බන්ධතාවය එහෙම වැඩි වෙන්න ඒ වගේ දෙයක් කරනවට මේ ටෙලිවිෂන් ගොඩාක් ස්තුති වෙනවා. නිතර බණදහම් ඇති පොත් බැලීමෙනි සසර තිබෙන දුක මසිතට කාවැදුනි ඊතර කරගන්ට බව සයුර විගදිනි අමර සැප දෙවන සීලයට පැමුණුනි ගුවනින් නිතර බණ සදහම් ඇසීමත් නිතර බණදහම් ඇති පොත් බැලීමත් නිසා පැහැදුනා සිත මගේ ඊටමත් එබැවින් සිල් රැකීමට මට උනාසිත දුකින් හෝ වැඩසටහන හමාර කරන්නයි මේ සූදානම් වන්නේ. හැමදාම සිකුරාදා රාත්‍රියේ වෙනකම් බලාගෙන ඉන්නේ ඔබගේ නිවාඩු දවසේ ඔබේ කැදැල්ල වැඩසටහන ඔබ ආලින්දියට එනතුරු. ඉතින් අද දවසේ අපි බදුරුලිය ගම්මානයේ සුන්දරත්වය විඳගත්තා. ඒ වගේම ඉතාමත් මනරම් පරිසරයක ආස්වාදී විඳගත්ත කොළඹ ටෙලිවිෂන් කණ්ඩායම. හැබැයි එක දෙයක් මතක් කරන්න ඕනේ. අපේ කැමරා ශිල්පියා සමුද්‍ර මහත්මයා අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ ස්ථාන සොයා ගැනීමේ. මොකද ඔහුගේ තියෙන සම්බන්ධතාව සහ ඔහුගේ උපන් ගම්මානය බදුරුලිය ගම්මානය වීම විශේෂයි. ඉතින් මේ විශේෂත්වය තවත් ඉස්සරහට පෙන්වුම් කරමින් ඒ වගේ සුන්දර පරිසරයක මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට
මේ වගේ පරිසරයක තියෙන සුන්දරත්වය ඔබගේ දැස්මානයට ලං කරන්නට ඔහු කැපවීමක් කරා. ඉතින් ඔහුටත් ස්තුතිවන්ත වෙමි. අද දවසේ මේ ආරාධනාව අපිට කරපු අපගේ ප්‍රියන්ත මහත්මයාටත් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනෙන් සමුගෙන යනවා. හමුවෙමු ලබන සතියේදී සුපුරුදු වේලාවට. ඔබේ කදල් වැඩසටහන. සිකුරාදා රාත්‍රී 10:00ට ලයිව් එකක් යනවා. ලයිව් විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක යනවා. ඒ නිසා දැන් සිකුරාදා බලන්න. අර කතා කරලා යනවා. right බොහොම ස්තුතියි අපිට උදව් කරා. අපි සිකුරාදා